අයිබෝන් කියල පිළිගන්නවා සියලු දෙනාම. එහෙනම් අපි අද මේ වීඩියෝ එකෙන් බලමු පෙන්සිල් පෝර්ට්‍රේට් එකක් නිර්මාණය කරගන්නේ කොහොමද කියලා. අපිට මෙහිදී පෙන්සිල් පෝර්ට්‍රේට් එකක් නිර්මාණය කර ගැනීම සඳහා මෙවලම් කිහිපයක් අවශ්‍ය වෙනවා. මෙහිදී චිත්‍රය දීම සඳහා අපට කඩදාසි වශයෙන් මෙහිදී A4 size එකකින් යුත් ස්කෙච් පේපර්ස් යූස් කරන්න පුළුවන්. මෙහිදී මෙම පේපර් එක A4 size එකකින් ඇති අතර ඔබට A3 size එකකින් මිලදී ගැනීමේ හැකියාව පවතිනවා. මෙහිම ස්කෙච් පෑඩ් එක අඩු මුදලකට අපට වෙළඳපොලින් මිලදී ගත හැකි අතර මෙහි පේපර්ස් 24කින් සමන්විත වෙනවා. ඒ අනුව ඔබට නිර්මාණ 24ක් කර ගැනීමේ හැකියාව පවතිනවා. එලෙසම අපට චිත්‍ර ඇඳීම සඳහා පැන්සල් අපට වෙළඳපොලේ ඇති විවිධ වර්ගයේ පැන්සල් භාවිතා කරන්න පුළුවන්. මේදී මම HB වර්ගයට අයත් මෙම රතු පැහැති පැන්සල සාමාන්‍ය චිත්‍ර ඇඳ ගැනීම සඳහා සහ ස්ටෙන්ඩර් ටයිප් එකට යුත් මෙම නිල් පැහැති පැන්සල මෙම පැන්සල නම් ටිකක් මිලෙන් අධික වෙනවා. ඔබ පෙන්සිල් පෝර්ට්‍රේට් නිර්මාණය කිරීමට යොමු වන්නේ නම් මෙහිදී මූලික වශයෙන් ඔබට මෙම HB වර්ගයේ පැන්සලක් වුවත් භාවිතා කරන්න පුළුවන්. ඉන්පසු ඔබට මෙම ස්ටෙන්ඩර් ටයිප් පැන්සල්ස් මෙහිදී ඔබට පැන්සල් 1B 2B යන B කාණ්ඩයෙන් මෙන්ම H කාණ්ඩයෙන් යුක්තවද විවිධ පැන්සල් මිලදී ගැනීමේ හැකියාව පවතිනවා. අපි ගැන ඉදිරි වීඩියෝ එකකදී පැන්සල් පිළිබඳව වැඩි විස්තරයක් කතා කරමු. එලෙසම මූලික වශයෙන් අපට ඉරේස එකක් අවශ්‍ය වෙනවා. මෙහිදී අකා ගැනීමේ හැකියාව තියෙනවා. මෙහිදී චිත්‍රයේ යම් දෝෂයක් වුණොත් ඒ මකා ගැනීම සඳහා අපට ඉරේස එකක් නෝමල් ඉරේස එකක් යූස් කරන්න පුළුවන්. එලෙසම යම් ස්මූත් ආකාරයේ මකා ගැනීම සිදු කරන්න නම් අපිට මෙම මොනෝ සීරෝ යන ටයිප් එකකින් යුත් ඉරේස් එක යූස් කරන්න පුළුවන්. එලෙසම අපට මෙම පෙන්සිල් පෝර්ට්‍රේට් වලදී විශේෂයෙන්ම බ්ලෙන්ඩින් කර ගැනීමට අවශ්‍ය වෙනවා. මෙහිදී අපිට බ්ලෙන්ඩින් ස්ටම්ප්ස් යන නමින් හඳුන්වන මෙම බ්ලෙන්ඩින් ස්ටම්ප්ස් අපිට මෙහිදී යූස් කරන්න පුළුවන් බ්ලෙන්ඩ් කර ගැනීම සඳහා. මෙහිදී මම ගාව සයිස් කිහිපයකින් බ්ලෙන්ඩින් ස්ටම්ප්ස් ඇති අතර ඔබට මෙය ඉතා පහසුවෙන් නිවසේදීද කඩදාසි භාවිතා කර නිර්මාණය කර ගැනීමේ පවතින හැකියාව පවතිනවා. මෙහිදී අප පැන්සලින් නිර්මාණය කරන ඩ්‍රෝවින් එකේ බ්ලෙන්ඩින් කිරීම මගින් රියලිස්ටික් වීව් එකක් ලබා ගැනීම සඳහා මෙම බ්ලෙන්ඩින් ස්ටම්ප්ස් යූස් කරන්න පුළුවන්. මෙහිදී අපට අදාළ ඩ්‍රෝවින් එක ග්‍රිඩ් කර ගැනීමක් සිදු කරන්න ඕන. එනම් එය සෙන්ටිමීටර් එකෙන් හෝ මිලිමීටර් අපට අවශ්‍ය ප්‍රමාණයකට අදාළව ග්‍රිඩ් එකක් විදිහට ආකාරයට සකස් කර ගැනීමෙන් අපට එම නිර්මාණය ඉතා පැහැදිලිව නිර්මාණය කර ගැනීමේ හැකියාව පවතිනවා. මේ සඳහා ඔබට ග්‍රිඩ් ඩ්‍රෝවින් යන මොබයිල් ඇප් එක භාවිතා කිරීමේ හැකියාව පවතිනවා. අපි බලමු මෙම ග්‍රිඩ් ඩ්‍රෝවින් මොබයිල් ඇප් එක භාවිතා කරලා මේ විදිහට ඔබට ග්‍රිඩ් මම මේ ඡායාරූපය තමයි සිලෙක්ට් කරගත්තේ. මෙහිදී මෙම ග්‍රිඩ් ඩ්‍රෝවින් යන මොබයිල් ඇප් එක භාවිතා කර ඔබට ලයින් යන්න සිලෙක්ට් කර විදිහට මේ ආකාරයට ග්‍රිඩ් එකක් ලෙස අපට නිර්මාණය සකසා ගැනීමට පුළුවන්. ඉන්පසු මෙහිදී මම සෙන්ටිමීටර් එකක තික්නස් එකකින් යුත් ආකාරයට තමා ග්‍රිඩ් එක නිර්මාණය කරගත්තේ. ඉන්පසු ඔබට මෙම A4 පේපර් එකද සෙන්ටිමීටර් එකකට පීටනසේ මේ ආකාරයට කොටු දලක් ආකාරයට නිර්මාණය කර ගැනීමේ හැකියාව පවතිනවා. ඉන්පසු ඔබට ඉතා පහසුවෙන් අර මොබයිල් ඇප් එකේ පවතින කොටුව අදාළ කොටුවට අදාළ ප්‍රදේශය ආකාරයට ඩ්‍රෝවින් එක ඉතා පහසුවෙන් අඳ ගැනීමේ හැකියාව පවතිනවා. අපි එහෙනම් බලමු මෙම ඩ්‍රෝවින් එක කොහොමද කරගන්නේ කියලා.